ඉතින් මේ තියෙන්නේ වයිල්ඩ්ලයිෆ් ෆොටෝග්‍රැෆි වලටයි ස්පෝර්ට් ෆොටෝග්‍රැෆි වලටයි දෙකටම හරියන හොඳ පර්ෆෝමන්ස් එකක් තියෙන බජට් ලෙන්ස් එකක්. Nikon 180 to 600 ලෙන්ස් එක. මගේ නම රවිසර ජයමාන්න. මම වනජීවි ඡායාරූප ශිල්පියෙක්. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ මම ආසම කරන මං වයිල්ඩ්ලයිෆ් වලට නිතරම අරන් යන ලෙන්ස් එකක්. ඉතින් අපි මේ ලෙන්ස් එක ගැන කතා කරමු. මේ ලෙන්ස් එක ගත්තොත් මේ ලෙන්ස් එකේ බර ගත්තොත් කිලෝ 2ක් විතර බර ලෙන්ස් එකක් මේක. ඒ වගේම මේකේ අපි රේන්ජ් එක ගත්තොත් 180 ඉඳන් 600 වෙනකම් ඔයගලන්ට ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ වයිඩ් ඇපර්චර් එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ ලෙන්ස් එක දෙන්න පුළුවන් හොඳම ඇපර්චර් ලෙවල් එකක් මේ ලෙන්ස් එකේ අපිට දීලා තිනවා. ඒ f5.6 ඉඳන් 6.3 වෙනකම් ඔයගලන්ට ලොකු වයිඩ් ඇපර්චර් එකක් තියෙනවා. ඉතින් මේකේ 5.6 කියන්නේ ඔයගලන්ට 180 වලදී ඔයගලන්ට ඇපර්චර් එක 5.6 දාලා ෆොටෝස් ගන්න පුළුවන් වගේම මේකේ zoom end එකට යද්දී ඒ කියන්නේ 600 වලට යද්දී මේකේ ඇපර්චර් එක 6.3 වෙනකම් වෙනස් වෙනවා. ඉතින් මේ වගේ හොඳ වයිඩ් ඇපර්චර් එකක් තියෙනවා කියන්නේ ඔයගලන්ට වයිල්ඩ් ලයිෆ් වලට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා මේ ලෙන්ස් එකේ. හරි. අපි දැන් මේ ලෙන්ස් එකේ ඇපර්චර් එක ගැන කතා කරොත් මේකේ තියෙන්නේ f5.6 ඉඳන් 6.3 වෙනකම් තියෙන වයිඩ් ඇපර්චර් එකක්. ඒ කියන්නේ මේ වගේ 600 ලෙන්ස් එක අපිට වයිඩ් ඇපර්චර් එකක් දෙනවා කියන්නේ වයිල්ඩ් ලයිෆ් වලදී ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. උදාහරණයක් විදිහට මම මේ ලෙන්ස් එක ගත්ත එක හේතුවක් තමයි මම පාක් එකකට යද්දී සාමාන්‍යයෙන් අපිට සත්තු ගොඩක් වෙලාවට හම්බ වෙන කියන අපිට හොඳ ෆොටෝස් ගන්න ටයිම් එකක් සෙට් වෙන්නේ උදේවරුවයි හවස් වරුවේ තමයි. ඉතින් ඒ වගේ වෙලාවක අපිට f8 f11 ඒ වගේ ලොකු ඇපර්චර් වැලියු එකක් තියෙන ලෙන්ස් එකක් තිබ්බොත් එහෙනම් මට මගේ ISO වගේ ගොඩක් වැඩි කරන්න වෙනවා. ඒකෙන් මගේ ෆොටෝස් වලට ලොකු නොයිස් එකක් එනවා. ඉතින් මේ ලෙන්ස් එකේ 6.3 තියෙන නිසා මට මගේ ISO එක දෙගුණයක් තුන්ගුණයක් තරම් මට වැඩි කරන්න ඕනේ නැහැ. මට තියෙන කියන්නේ අඩු ISO වගේ එක තියාගෙන මට හොඳ ක්ලියර් ඉමේජ් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වයිඩ් ඇපර්චර් එකක් තියෙන එක ඕගලන්ට වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලදී ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. ඉතින් මේ ලෙන්ස් එකේ අපි තව කතා කරන්න ඕන දෙයක් තමයි ඉමේජ් ස්ටැබිලයිසේෂන් එක. Nikon ලගේ ඒකෙන්නේ ভাইබ්‍රේෂන් රිඩක්ෂන් කියලා VR කියලා ඔයගොල්ලෝ දැකලා ඇති ලෙන්සස් වල තියෙනවා. ඉතින් මේ ලෙන්ස් එකේ එයාගේ ගොඩක් හොඳට තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි පාක් එකකට යද්දී උදේ පාන්දරක අපිට මොකක් හරි ලෝ ලයිට් එකක ෆොටෝ එකක් ගන්න ඕන වුණොත් ඕගලන්ගේ ලෙන්ස් එකේ ඉමේජ් ස්ටැබිලයිසේෂන් හොඳ අගයක තියෙනවා නම් ඕගලන්ට අඩු ෂටර් ස්පීඩ් එකක ෆොටෝස් ගන්න පුළුවන්. හොඳට ක්‍රිස්පි ෂාප් වෙන ෆොටෝ එකක් ගන්න පුළුවන්. සමහර ෂොට්ස් තියෙනවා මම ගත්ත සමහර ෂොට්ස් තියෙනවා ඒවල ෂටර් ස්පීඩ් එක ගොඩක් අඩු කරලා තියෙන්නේ. මොකද මේ ලෙන්ස් එකේ එච්චර හොඳට ඉමේජ් ස්ටැබිලයිසේෂන් නැත්තම් මට මේ ෆොටෝස් ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ ලෙන්ස් එකට ගොඩක් කැමති මේකේ හොඳට ඉමේජ් ස්ටැබිලයිසේෂන් වැඩ කරන නිසා. මේ ලෙන්ස් එකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි ඉන්ටර්නල් zoom එක. ඒ කියන්නේ ඔයා zoom out කරද්දි හරි zoom in කරද්දි හරි මේ ලෙන්ස් එකේ බැරල් එක ඉස්සරහට යන්න පස්සට යන්නේ නැහැ. ඕගලන්ට ඊටමත් අඩු කාලයකින් 180 ඉඳන් 600 වලට ඇවිල්ලා ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම මේ ලෙන්ස් මේ රේන්ජ් එකේ තියෙන තව අනිත් ලෙන්ස් බැලුවොත් එහෙම ඒවල ගොඩක් වෙලාවට ඕගොල්ලෝ මෙහෙම zoom out කරද්දි බැරල් එක ඉස්සරහට පස්සට යනවා. ඉතින් එතකොට ගොඩක් බර වැඩි වෙනවා. ඒ කියන්නේ ඉස්සරහට ලෙන්ස් එකේ ඉස්සරහට බර වැඩි වෙනවා. ඕගලන්ට ඒකෙන් ඕගලන්ගේ ලෙන්ස් එක කැමරා එක ඕගලන්ට හරියට හැන්ඩල් කරගන්න බැරි වෙනවා. ඉතින් මේකේ මේ තියෙන ඉන්ටර්නල් zoom එක නිසා ඕගලන්ට ලේසියෙන් ඕගලන්ගේ ෂොට් එකට zoom out කරගන්න, zoom in කරගන්න පුළුවන්. ඉතින් මේ ලෙන්ස් එකේ තියෙන තවත් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තමයි ඕගලන්ට සතේගේ ක්ලෝස් අප් එකක් වගේම වයිඩ් එකකුත් ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඕගලන්ට ළඟට සතෙක් ආවොත් එහෙම ඕගලන්ට ඒ සතාගේ ෆුල් බොඩි එක ගන්න පුළුවන් වගේම ඕගලන්ට මේකෙන් 180 ගිහිල්ලා ඒ වගේ රේන්ජ් එකකට ගිහිල්ලා ඕගලන්ට හැබිටාට් ෂොට් එකක් වගේ දෙයක්ත් ගන්න පුළුවන්. ඒ වගේම ඕගලන්ට දුර තියෙන සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ මොකක් හරි සතෙක්ගේ ඕගලන්ට ක්ලෝස් අප් එකක් ගන්න ඕන නම් නිකන් පෝට්‍රේට් එකක් විදිහ ඉමේජ් එකක් ගන්න ඕන නම් ඒ වගේ එකකුත් ගන්න පුළුවන්. මොකද මම කලින් යූස් කරේ Nikon 500 ලෙන්ස් එකක් යූස් කරේ. ඉතින් ඒක ප්‍රයිම් ලෙන්ස් එකක්. ඉතින් මම ප්‍රයිම් ලෙන්ස් එක යූස් කරන කාලෙදී මට තිබ්බ ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි මට හැබිටාට් ෂොට්ස් ඒ වගේම මට ඕන කරන මගේ හිතේ තියෙන ෆොටෝස් මට ගන්න බැරි වෙනවා. ඉතින් මේ ලෙන්ස් එක ගත්ත එකෙන් මට දැන් වයිඩ් ෂොට්ස් වගේම මට ඕන විදිහේ ෆ්‍රේම් එකකින් මට මගේ හිතට එන ෆ්‍රේම් එකක් මට මේ ලෙන්ස් එකෙන් කැප්චර් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ ලෙන්ස් එකත් එක්ක ඕනම ටෙලි කන්වර්ටර් එකක් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ 1.4 ටෙලි කන්වර්ටර් එකක් හරි 2.0 ටෙලි කන්වර්ටර් එකක් හරි ඕනම එකක් ඕගලන්ට ටෙලි කන්වර්ටර් එකක් මේ ලෙන්ස් එකත් එක්ක යූස් කරලා ඕගලන්ට ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් මම තව දැකලා තියෙන ඉෂුව එකක් තමයි zoom lenses වල zoom end එකේදී sharpness වගේම ගොඩක්ම sharpness ගත්තොත් sharpness වගේම focusing speed එකත් අඩු වෙනවා. ඉතින් මේ ලෙන්ස් එක මම පාවිච්චි කරද්දී මට කිසිම වෙලාවක එහෙම sharpness issue එකක් ඇවිල්ලා නැහැ zoom end එකේදී. zoom end එකේදී හොඳට sharpness එනවා මේ image එකේ මේ lens එකේ. ඒ වගේම focusing ගත්තොත් කිසිම වෙලාවක මේකේ focusing issues ඇවිල්ලා නැහැ මට zoom out එකේදී zoom in එකේදී. මේ lens එකේ තියෙන තව විශේෂ දෙයක් තමයි මේකේ දීලා තියෙන මේ tripod mount එක.
මේ මවුන්ට් එකද සාමාන්‍යයෙන් අපිට zoom lenses වල මම දැකලා තියෙනවා ඒගොල්ලෝ දීලා තියෙන්නේ පොඩි මවුන්ට් එකක් දීලා තියෙන්නේ tripod mount එක විදිහට. ඒකේ තියෙන අපිට disadvantage එක තමයි අපිට සාමාන්‍යයෙන් ඒ කියන්නේ tripod එක අපි කොහොම mount කරත් plate එකත් එක්ක mount කරත් අපිට හදිසියෙවත් tripod mount එක නැතුව අපිට tripod එකක් නැත්තම් අපිට මේක අතේ කැමරා එක carry කරගෙන යද්දි ගොඩක් අමාරු වෙනවා. හැබැයි මේ lens එකේදී අපිට හොඳ mount එකක් දීලා තියෙන tripod mount එකක් ඕගලන්ට ලේසියෙන් tripod එකට mount කරන්න පුළුවන් ලොකු mount එකක් තියෙනවා. ඒ වගේම මම දැන් මේ lens එක use කරන්නේ මේ C8 body එකත් එක්ක. ඉතින් එතකොට මේ body එකත් සාමාන්‍යයෙන් ටිකක් බර body එකක්. හැබැයි මේක මේගොල්ලෝ දීලා තියෙන ලොකු mount එක නිසා tripod mount එක නිසා මට ලේසියෙන් ඕන වෙලාවක මම birding කරත් මම නැත්තම් ඇවිදින්න ගියත් මට ඕන වෙලාවක අතේ අරගෙන යන්න පුළුවන් හොඳ ලේසි grip එකක් හොඳට grip වෙන mount එකක් මේ lens එකේ තියෙනවා. ඒ වගේම මේ lens එකේ තව දෙයක් තමයි ඕගලන්ට ඕන වෙලාවට මේ lens එකෙන්ම auto focus manual focus මේ වගේ switch එකක් උඩ පල්ලෙහා කරලා ඕගලන්ට ඒක switch කරගන්න පුළුවන්. ඕගලන්ට manual focus ගන්න වෙලාවට manual focus ගන්න පුළුවන් මේ switch එක මේව කරලා. ඒ කියන්නේ ඕගලන්ට කැමරා එකෙන් ඒක switch කරන්න ඕනේ නැහැ manually ගිහිල්ලා. ඕගලන්ට කෙලිම ලේසියෙන් මේකේ manual focus auto focus switch කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ focus වෙන area එක ඕගලන්ට මේ යට තියෙන switch එක එහා මෙහා කරලා ඕගලන්ට photos ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට දැන් ප්‍රශ්නයක් ඇති මේ lens එක use කරන්න පුළුවන් camera bodies මොනවද කියලා. ඉතින් ඕගලන්ට මේ lens එක ඕනම Nikon mirrorless camera එකක් එක්ක use කරන්න පුළුවන්. ඒ කියන්නේ C mount එක තියෙන ඕනම Nikon body එකක් එක්ක ඒක crop body එකක් වෙන්න පුළුවන්, full frame body එකක් වෙන්න පුළුවන්. ඔයාලට ඒ ඕනම body එකක් එක්ක මේ lens එක use කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ දැනට DSLR system එකක් use කරන mirrorless system එකකට change වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම mirrorless body එකක් use කරන mirrorless zoom lens එකක් buy කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට හරියන performance වැඩිම ඕගොල්ලන්ගේ budget එකටත් හරියන හොඳම lens එක තමයි මේ Nikon 180-600 lens එක. ඉතින් ඔයා wildlife photography කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් sport photography කරන කෙනෙක් වෙන්න පුළුවන්. මම recommend කරන හොඳම lens එක තමයි මේ Nikon 180-600 lens එක.